අයිබෝන් ක්‍රීඩාලෝලි හැමෝටම අපි මුලින්ම මේ වීඩියෝ ක්ලිප් එක චුට්ටක් බලමු. ඊට පස්සේ කතා කරමු මොකක්ද මේකේ තියෙන වෙනස කියලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට බෝලි දානවා. එයා ඉස්සරහට පනිනවා ෂොට් එකක් ගන්න. හැබැයි ස්ටම්ප් කරන්න කලින් එයා බැට් එක තියලා ඉවරයි. ඉතින් ඔයක මම ඔයාලට ස්ලෝ කරලා පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පවන් රත්නායක බැට් එක තියාගෙන ඉන්න ස්ටෙන්ස් එක ගොඩක් වෙනස්. ඉතින් මේ ගැන මම ෂෝට් වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒකේ ගොඩක් අය කමෙන්ට්ස් කරලා තිබුණා. එක එක ක්‍රීඩකයෝ විදිහට නම් කරලා මහේලා වගේ කියලා කියලා තිබ්බා. ඒ වගේම තමයි රොස්ටේලා වගේ කියලා තිබුණා. ඉතින් ඒ වගේ සිවනරින් චන්ද්‍රපෝල් වගේ කියලා තිබුණා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේකේ අර ස්ලෝ මෝෂන් එකත් එක්ක එයා ස්ටම්ප් කරන්න කලින් බැට් එක තියලා ඉවරයි. ඉතින් ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා. එයා බැට් එක තියාගන්නකොට ගොඩක්ම අර පෑඩ් එකට පෑඩ් වලට ඇතුළට වගේ වෙන්න තමයි බැට් එක තියන්නේ. ඉතින් ඒක ගොඩක් වෙලාවට පහලින් එන බෝලයක් හොඳට පේන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ගොඩක් පහලින් එන පන්දුවක් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ පන්දුවත් එක්ක යා ඉස්සරහට පැනලා ෂොට් එකක් ගහනවාද එහෙම නැත්නම් ඒකේ ඉස්සරහට පැන්නත් බෝලේ මිසින් වුණත් යාට ආපහු ක්‍රීස් එකට එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේකෙන් ඒක බලා ගන්න පුළුවන්. යාගේ ස්වභාවය කොයි විදිහට කියලා බැට් එක තියාගන්න නැති ඔයාලට පේන්නේ මෙන්න මේ විදිහට තමයි. හරි අපි දැන් බලමු ඒක ස්ලෝ මොෂන් එකල මම දාලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඔයාලට පේන්නේ නැති බැට් එක ගොඩක් අර පෑඩ් වලට යටින් තියාගන්න තමයි එයා ගොඩක්ම කැමති. මෙන්න මේ විදිහට ඔයාලට පේන්නේ නැති. මෙහෙම කිසිම ක්‍රීඩකයෙක් තියන්නේ නැහැ. ඒතකොට එයා ඒක යටින් එන බෝලේ හදලා පේනවා. මේ පැත්තෙන් බැලුවොත් අපිට ඒක බලා ගන්න පුළුවන්. ඕනම ෂොට් එකකට ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න පුළුවන් හැකියාව තමයි තියෙන්නේ. ඉතින් ඒක එයාගේ බලපෙලාවේ සූම් කරලා ගත්ත වෙලාවේ ඔයාලගේ අදහස් මේකට දක්වන්න පුළුවන්. මෙන්න මේ විදිහට නැවතත් මම ඒක දාන්නම්. එහෙනම් හැමෝටම ස්තුතියි මගේ channel එකේ වීඩියෝස් බලනවට. ඉතින් මේ වීඩියෝ එකත් බලලා ඔයාලගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ක්‍රීඩාවට ආදරය කරන හැමෝටම ජයග්‍රහී වෙච්ච ඉදිරි කාලයක් ලෝක කුසලානියටත් ඉතාමත්ම හොඳින් සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ channel එකටත් සහයෝගයක් ලබා දෙන්න පුළුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගය ලබා දෙන්න. හැමෝටම ස්තුතියි. ඔයාලගේ අදහස් ප්‍රකාශ කරනවට ඊටත් වඩා ස්තුතියි.